ඩරාස් එකෙන් මම ගත්තු අලුත්ම ප්‍රොඩක්ට් එක මාත් එක්ක අන්බොක්ස් කරමුද? දැන් තමයි ආවේ. එන්න අන්බොක්ස් කරලා බලමු. පැකේජින් එක මෙහෙම තමයි ආවේ. වෙන ඩැමේජස් මොකුත් ලොකුවට තිබුණ නැහැ ඒකේ. හොඳට පැක් කරලා තිබුණා. බොක්ස් එකත් තැලිලා කැඩිලා එහෙම මොකුත් තිබුණ නැහැ. හොඳට බොක්ස් එකත් ඇවිල්ලා තිබුණා. බොක්ස් එක ඇතුලේ අපේ ප්‍රොඩක්ට් එකයි වෙන යූසර් මැනුවල් එකයි තිබුණා. යූසර් මැනුවල් එකේ කොහොමද මේක යූස් කරන්න කියලා එහෙම බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් තමයි තිබුණේ. වෙන මොකුත් ඒකේ ලොකුවට තිබුණේ නැහැ. මම මේකේ පාටක් එහෙම සිලෙක්ට් කරේ නැහැ. ඒකේ සිලෙක්ට් කරන්න තිබුණෙත් නැහැ. ඒකේ any color කියලා තමයි තිබුණේ. මට නම් ආවේ මෙන්න මේ කොළ පාට. අතට ගත්තම හොඳ ෆීල් එකක් තියෙනවා. ලෝකල් වගේ එහෙම ලෝකල් ප්ලාස්ටික් වගේ එහෙම මොකුත් දැනුන්නේ නැහැ. හොඳ ස්ටෙඩි ෆීල් එකක් තියෙනවා ඒක අතට ගත්තම. මේකේ කැමරා කන්ට්‍රෝල් බටන් එකක් තියෙනවා පොඩි රිමෝට් එකක් විදිහට. ඒක අර ස්ටික් එකෙන් අපිට එළියට ගලවලා ගන්න පුළුවන්. ඒක පිටිපස්සේ තියෙනවා තව පොඩි කවර් එකක්. ඒක ගලවපු ගමන් ඒක ඇතුලේ බැටරි එක තියෙනවා. බලා ගන්න පුළුවන්. බැටරි එක කවර් කරලා පොඩි පොලිතින් කෑල්ලක් තිබුණා. ඒක ගලවලා ආයෙත් ඒ කවර් එක දාලා මේක යූස් කරන්න ගන්න පුළුවන්. ඩරාස් එකේ මේ දවස්වල ඔෆර් එකක් තියෙනවා. ඒකෙන් රුපියල් 600ක් වගේ තමයි උනේ මට මේ ප්‍රොඩක්ට් එක ගන්න. ෆ්‍රී ෂිපින් වලට පොඩි වවුචර් එකක් තිබුණා. ඒ නිසා මට ඩිලිවරි ගාස්තු නම් ඇඩ් උනේ නැහැ. හැබැයි මම කෑෂ් ඔන් ඩිලිවරි දාලා ගත්තු නිසා තව රුපියල් 30ක් විතර වැඩිපුර ඇඩ් වුණා එච්චරයි. දැන් මම මේකේ මේ ස්ටෙඩි එක බලන්න පොඩ්ඩක් මගේ පරණ ෆෝන් එකක් තියලා චෙක් කරලා බැලුවා. ඒකේ කැමරා හෝල්ඩින් ඒ කියන්නේ ෆෝන් හෝල්ඩින් ඒ ස්ලොට් එක මාරම හයියයි. ෆෝන් එකට හොඳ ග්‍රිප් එකක් තියෙනවා. වැටෙන්නේ එහෙම නැහැ, හෙල්ලෙන්නෙත් නැහැ. ඒ වගේම මේ කැමරා ඒ කියන්නේ ෆෝන් හෝල්ඩර් එක අංශක 360ක් වෙනකන් කරකා ගන්න පුළුවන්. ඉතින් vertical හරි horizontal හරි කැමති විදිහට ෆෝන් එක තියාගෙන වීඩියෝස් ෆොටෝස් ගන්න පුළුවන්. මේක මෙතනින් මේ අතින් අල්ලන හෝල්ඩර් එක කෑල්ලේ යටින් තුනට බෙදිලා තියෙනවා. ඒක ඈඩ් කරාම මේ වගේ ට්‍රයිපොඩ් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම මේක Bluetooth එකට කනෙක්ට් කරලා මේ වගේ බටන් එක පොඩ්ඩක් ලොං ප්‍රෙස් කර ගමන් මේක Bluetooth on වෙලා ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙනවා. ඇත්තටම මේක ගොඩක් හොඳයි. මේකේ මෙන්න මේකෙම මාර හයියයි. මේක ඇල්ල ෆෝන් එක දාන්නත් අමාරුයි. ඒ තරම් මේක හොඳ හයියයි. අතට ෆීල් වෙනවා හොඳ ක්වොලිටි එකට. ඒ වගේම මේක ගානත් එක්ක බලද්දි affordable කියලා තමයි කියන්න පුළුවන්. හැබැයි ට්‍රයිපොඩ් එකක් විදිහට මේක යූස් කරද්දී ඔයා මේක සාමාන්‍යයෙන් ගොඩක් උසට මෙහෙම ගන්න පුළුවන්. මේක එච්චරටම බැලන්ස් නැහැ. ඒ කියන්නේ හිටිනවා ගොඩක් බැලන්ස් නැහැ. නෝමල් වාට ෆෝන් එකක් හරි කැමරා එකක් හරි තියලා ටික වෙලාවකට ස්ටෑන්ඩ් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. හැබැයි එච්චරටම ඒක හයිය නැහැ. ඒකත් මේක ඇලි ප්ලාස්ටික් නිසා. ඕවරෝල් ගත්තම ඇත්තටම මාර ක්වොලිටි මේක. මේකට ලයිට් එකක් එනවා කියලා ඒකේ දාලා තිබුණා. හැබැයි ලයිට් එකක් නම් ආවේ නැහැ මේ ප්‍රොඩක්ට් එකත් එක්ක. ඒක ඉතින් මිසින් එකක්. අදර්වයිස් මේක නම් මාර හොඳයි. ඉස්සරහට ඉතින් මගේ වීඩියෝ වැඩවලට ඉතින් ඕන වෙයි කියලා තමයි මේක ගත්තේ. ඔයාලටත් මේක ගන්න ඕන නම් මේකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. මගේ channel එක අමතක නොකර subscribe කරන්න. ඔයාලට හිතෙන දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉස්සරහටත් වීඩියෝ ගේනවා. ඒවටත් හොඳ සපෝට් එකක් දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.